10 ශ්‍රේණියේ පෙළ පොත නිම කළ වැඩ ගොනු සකසමින් කෙටි සටහන් හදන වීඩියෝ පටමාලාවේ ඊළඟ වීඩියෝ 10 පෙළ පොතේ 3 වෙනි පාඩම දේශපාලන බලය. තරණ සමාජයේ දේශපාලන බල සංකල්පය තුළ රාජ්‍යත්වය වර්ධනය කරගෙන තමන් වටා දේශපාලන බලය ගොනු කරගන්න උත්සාහ කරපු ලක්දිව ප්‍රථම රජු තමයි පණ්ඩුකාභය රජු. පණ්ඩුකාභය රජතුමා තමන්ගේ මාමාවරුන් මරලා ප්‍රාදේශීය පාලකයින් හැටියට හිටපු පරුමකවරුන්ගේ බලය විනාශ කරලා පරුමකවරුන් අතරින් බලවතා බවට පත් වුණා. මපරුමුඛම් මහා රජ බවට පත් වුණා. ඒ තමයි පළවන රාජ්‍යත්ව වර්ධනය. දෙවෙනි රාජ්‍යත්වය වර්ධනය කරගන්නේ දේවානම්පියතිස්ස රජුරෝ. දේවානම්පියතිස්ස රජ දවස වෙනකොට ලංකාවේ වෙළඳාම ව්‍යාප්ත වෙනවා. විදේශී ආක්‍රමණ වැඩි. බුදුදහමත් ලංකාවට ඇවිල්ලා. ඔය දැන් ජයශ්‍රී මහා බෝධිය රෝපණය කිරීමේ උළෙලට ඔය ඈත ප්‍රදේශවල හිටපු චන්දනගාම, කාචරගාම වගේ ඈත හිටපු නායකයින්ට එන්න කියලා ලංකාව පුරා හිටපු ප්‍රාදේශීය බලවතුන් තමන්ට අවනත කරගන්න උත්සාහ කළා දේවානම්පියතිස්ස රජු. ඒ තමයි රාජ්‍යත්වයේ වර්ධනය කරගත්ත දෙවන රජතුමා. ඊළඟට ලංකාවේ රාජ්‍යත්ව සංකල්පය වර්ධනය කරගත්තේ දුටුගැමුණු. අපි දන්නවා එලාර කියන ද්‍රවිඩ පාලකයා අවුරුදු 44 වසර රට පාලනය කරනකොට එයින් ලංකාව බේරගත්තේ දුටුගැමුණු. දුටුගැමුණුට ඒ සඳහා හොඳ ප්‍රාදේශීය බලවතුන් රැසක් හිටියා. පුස්සදේව, වේලු සුමන කවුද මේ? දසමහයෝධයෝ. දසමහයෝධයෝ වෙන කවුරුත් නෙමෙයි. දුටුගැමුණුගේ රාජ්‍යත්ව සංකල්පය වර්ධනය කර ගැනීමට සහාය දුන්නු ප්‍රාදේශීය පාලකයෝ, පරුමකවරු. ඒගොල්ලෝගේ සහායෙන් ලක්දිව එක්සේසත් කරලා දුටුගැමුණු රාජ්‍යත්ව සංකල්පය වර්ධනය කරගන්න. ඒ තමයි ලංකාවේ රාජ්‍යත්වය වර්ධනය කරගත්ත තුන්වෙනි රජු. හතරවෙනියට අපි කියනවා රාජ්‍යත්ව සංකල්පය වර්ධනය කරගත්තේ වසව රජතුමා. වසව රජතුමාට පුළුවන් වුණා ලංකාව පුරාම තමන්ගේ රාජ්‍ය බලය තහවුරු කරගනිමින් ලම්බකර්ණ වංශික රජ පෙළවත ආරම්භ කරා. ඊළඟ කෙටි වීඩියෝවෙන් අපි සාකච්ඡාව ආරම්භ කරනවා ළමයි රාජ්‍යත්ව සංකල්ප ටික. එහෙමනම් MR නානකාර YouTube නාලිකාවත් එක්ක එකතු වෙන්න. කෙටි වීඩියෝ පටමාලාවෙන් ඔයාට පුළුවන් ඔයාගේ ඉතිහාසය දැනුම නිම කළ වැඩ ගොනු පෙළකට ගොනු කරගන්න.